වෙනද වගේම ඔයාලා හැමෝම දත් එකතු වෙලා ඉන්නේ සිලොන් ටෙක් ටීවී YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේ YT Tools Pro කියන වෙබ්සයිට් එක අපේ hosting service එක host කරලා AdSense හරහා එහෙම නැත්නම් වෙන ad network එකක් හරහා මුදල් උපයන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මේ YT Tools Pro කියන වෙබ්සයිට් එකේ ස්ක්‍රිප්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන link එක මම පාර description box එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ link එකෙන් ගිහිල්ලා මේ වෙබ්සයිට් එකේ ස්ක්‍රිප්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් මෙතනදී මම ඔයාලට මේ වෙබ්සයිට් එක host කරලා පෙන්නන්නේ Infinity Free කියන web hosting service එක ඇතුලේ තමයි මම මේ YT Tools Pro කියන ස්ක්‍රිප්ට් එක ඔයාලට host කරලා පෙන්නන්නේ. ඉතින් ඔයා AdSense හෝ වෙන ad network එකක් connect කරලා මේ හරහා මුදල් උපයන බලාපොරොත්තුෙන් ඉන්නවනම් ඔයාලට පුළුවන් Hostinger Namecheap වගේ වෙන hosting provider කෙනෙක් වෙන service එකක් පාවිච්චි කරලා ඔයාට ඒක ඇතුලේ ඔයාගේ මේ වෙබ්සයිට් එක host කරලා AdSense හෝ වෙන ad network එකක් link කරලා මේ හරහා මුදල් උපයන්න. ඉතින් මෙතනදී මම ඔයාලට මේ වෙබ්සයිට් එක host කරන්නේ කොහොමද, ඒ වගේම මේකේ admin එකට log වෙලා කොහොමද මේ settings ටික හදාගන්නේ, ඒ දේවල් තමයි මම මෙතනදී කියලා දෙන්නේ. ඉතින් අපි අද බලමු මේ YT Tools Pro කියන ස්ක්‍රිප්ට් එක අපේ hosting service එක ඇතුලේ host කරලා මේකට AdSense හරහා මුදල් උපයන්න හදාගන්නේ කොහොමද කියන එක ගැන. මම අද මෙතනදී පාවිච්චි කරන්නේ Infinity Free කියන hosting service එක. මෙතනදී ඔය account එකක් හදලා තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙතන login කියන බටන් එක ක්ලික් කරලා ඔයාලට account එකට log වෙන්න. එහෙම නැත්නම් ඔයා අලුත් user කෙනෙක් නම් ඔයාලට පුළුවන් මෙතනින් register now කියන එක ක්ලික් කරලා ඔයාලට account එකක් හදාගන්න. මම මෙතනදී අලුත් account එකක් හදාගන්න යනවා මෙතනට. හරි. ඔයාගේ login credentials දුන්නාට පස්සේ මෙතන sign up කියලා බටන් එකක් තියෙනවා. මේක ක්ලික් කරලා account එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ recent email කියලා තියෙනවා. මෙතන අපේ email එකට verification එකක් යනවා. ක්ලික් කරලා email එක verify කරගන්න. හරි. account එකක් හදාගත්තට පස්සේ මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. create account කියලා මෙතන බටන් එකක් තියෙනවා. මේක ක්ලික් කරලා අපි account එකක් හදාගන්න යනවා. ඒ වගේම Namecheap වගේ ඔයාට C panel එකක් හම්බ වෙනවා වගේ වෙබ්සයිට් එක host කරනවා නම් ඒ වගේම ඔයා domain එකක් පාවිච්චි කරන්න ඕනේ. අනිවාර්යයෙන්ම ඔයා .com ඒ වගේ domain එකක් පාවිච්චි කරන්න ඕනේ මේ AdSense හරහා මුදල් උපයනවා නම් මේ වෙබ්සයිට් එකට. ඉතින් ඒ domain එක පාවිච්චි කරලා තමයි ඔයා Namecheap එහෙම නැත්නම් Hostinger වලින් hosting එකක් ගන්නව නම් ඔයාගේ domain එකට තමයි එයාලා hosting එක දෙන්නේ. එතකොට මෙතනදී මම පාවිච්චි කරන්නේ Infinity Free ලගේ මේ hosting එක. එතකොට මේකෙදී මට මගේ domain එක add කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මට domain extensions හම්බ වෙනවා. ඉතින් ඒ domain extensions පාවිච්චි කරලා තමයි මට website එක host කරගන්න පුළුවන්. එතකොට මෙතන create now කියලා බටන් එකක් තියෙනවා. මේක ක්ලික් කරලා මම ඉස්සරහට යනවා. මෙතනදී subdomain කියලා තියෙනවා. මෙතන මේකට මට කැමති නමක් දෙන්න පුළුවන්. මේ විදිහට දීලා domain extension එක මට කැමති extension එකක් මෙතනින් තෝරන්න පුළුවන්. ඊට පස්සේ check availability කියන එක දාලා බලමු අපේ domain එක available ද කියලා. හරි. අපේ domain එක available. ඒ නිසා අපිට දැන් account එක හදාගන්න පුළුවන්. මෙතන email consent කියන එක I approve කියන එක දීලා create account කියන මේ දම්පාට බටන් එක ක්ලික් කරන්න. ඉතින් ඔයා Hostinger ලගේ hosting service එකක් ගන්නවා නම් එයාලගේ තියෙන්නේ C panel එකක් නෙමෙයි H panel එකක්. එතකොට ඔයාට ලේසියෙන්ම එයාලගේ H panel එකට ගිහිල්ලා manage domain වලට ගිහිල්ලා ඔයාට ඔයාගේ hosting එකට ඔයාට පුළුවන් මේ file එක upload කරගන්න. එතකොට Namecheap ලගේ hosting එකක් ඔයා ගන්නවා නම් Namecheap එකේ තියෙන C panel එක ඔයාට C panel එකට ගිහින් තමයි file එක upload කරන්න වෙන්නේ. එතකොට දැන් මේ Infinity Free ලගේ එයාලගේ file manager වලට ගිහිල්ලා මෙතන කෙලින්ම file manager access කරන්න පුළුවන්. file manager වලට ගිහිල්ලා කෙලින්ම අපිට අපේ file එක upload කරන්න පුළුවන්. එහෙම නැත්නම් C panel එක මෙතන තියෙනවා control panel කියලා. මේ control panel එකට ගිහිල්ලා අපිට පුළුවන් file එක upload කරන්න. එතකොට මේ control panel එක මේ වගේ control panel එකක් තමයි ඔයාලට හම්බෙන්නේ Namecheap ලගේ Hostinger ලගේ H panel එක මේ වගේ නෙමෙයි. එයාලගේම custom develop කරපු H panel එකක් තමයි ඔයාලට හම්බෙන්නේ. එතකොට control panel එකට ආවට පස්සේ මෙතන file manager කියලා තියෙනවා. එහෙනම් online file manager කියලා තියෙනවා.
එතකොට මේ ක්ලික් කරලා ඔයාලට පුළුවන් ඔයගේ ෆයිල් මැනේජර් එකට යන්න. ෆයිල් මැනේජර් එකේ මෙතන htdocs කියලා තියෙනවා root folder එක. මේ htdocs එක ඇතුළට තමයි අපි මේ ෆයිල් ටික අප්ලෝඩ් කරන්න යන්නේ. එතකොට ඔයා පාවිච්චි කරන hosting service එක අනුව මේ වගේ ෆයිල් තියෙන්න පුළුවන් default install වෙලා මේ ෆයිල් ටික delete කරගන්න ඕනේ. delete කරලා අපි ගාව දැන් තියෙනෝනේ ෆයිල් එක YT Tools Pro website එකේ script එක. එතකොට මේක තමයි දැන් අප්ලෝඩ් කරන්න යන්නේ. එතකොට මෙතන අප්ලෝඩ් කියලා බටන් එකක් තියෙනවා. මේ ක්ලික් කරලා මෙතන zip and extract කියන එක දීලා මේ ෆයිල් එක මේ zip ෆයිල් එක මේ විදිහට drag and drop කරගන්න. ඊට පස්සේ මෙතන upload and extract කියලා තියෙන බටන් එක මේ ක්ලික් කරාම අපි අප්ලෝඩ් කරපු එක මේ zip ෆයිල් එක extract වෙලාම මෙතනට අප්ලෝඩ් වෙනවා. මේ විදිහට ආවම දැන් මේ ෆයිල් ටික තියෙන්නේ මේ YT Tools කියන ෆෝල්ඩර් එක ඇතුලේ. එතකොට අපේ htdocs එක ඇතුලේ මේ තියෙන්නේ YT Tools Pro කියන එකේ. එතකොට මේ YT Tools කියන මේ ෆෝල්ඩර් එක ඇතුලේ තියෙන මේ ෆයිල් ටික අපි ගන්න ඕනේ මේ root ෆෝල්ඩර් එක ඇතුලේ. මොකද අපේ වෙබ්සයිට් එක දැන් වැඩ කරන්නේ නැහැ. අපි ගිහින් බලමු. මෙන්න මේ විදිහට තමයි පෙන්වන්නේ. මොකද අපේ වෙබ්සයිට් එකේ කිසි දෙයක් නැහැ. ඉතින් මේ ෆයිල් ටික අපි දැන් ගන්න ඕනේ move කරගන්න ඕනේ root folder එකට. ඒකට මේ ඔක්කොම select කරලා ඊට පස්සේ move කියන click කරලා parent directory කියන එක click කරාට පස්සේ මෙහෙම යට තියෙන move කියලා බටන් එකක් මේ click කරාම මේ ෆයිල් ටික ඔක්කොම parent directory එකට move වෙනවා. ඊට පස්සේ මේක ඇතුළට ඇවිල්ලා මෙතන YT Tools කියන මේ folder එක මේ විදිහට delete කරනවා. delete කරලා අපි ආපහු පාරක් වෙබ්සයිට් එක ලෝඩ් කරලා බලමු. ඔයාලට බලා ගන්න පුළුවන් අපේ වෙබ්සයිට් එක දැන් සාර්ථකව ලෝඩ් වෙලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ YT Tools Pro කියන වෙබ් ස්ක්‍රිප්ට් එක. ඉතින් මේ ස්ක්‍රිප්ට් එක බලා ගන්න පුළුවන් වෙනවා අපිට ගොඩක් ෆීචර්ස් තියෙනවා. thumbnail extractor, tag extractor, title and desk editor, embed generator, keyword explorer වගේ ගොඩක් ෆීචර්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ වෙබ්සයිට් එකේ ගොඩක් විස්තර අපිට කන්ටෙන්ට් වෙනස් කරගන්න වෙනවා. මොකද Google AdSense එහෙම නැත්නම් වෙන ad network එක සාමාන්‍යයෙන් Google AdSense වලදී නම් ඔයා අනිවාර්යෙන් මේ content වෙනස් කරගන්න ඕනේ. මොකද Google AdSense වලදී බලන rules වගේක් තියෙනවා. ඉතින් ඒ rule වලට ගැලපෙන විදිහට content ටික හදා ගන්න ඕනේ. ඉතින් ඒ ටික හදාගෙන ඔයාලට පුළුවන් වෙබ්සයිට් එක ඔයාලට මේ වෙබ්සයිට් එකට AdSense link කරන්න. එතකොට මේ වෙබ්සයිට් එක ඔයාලට බලා ගන්න පුළුවන් dark mode toggle එකක් තියෙනවා. මේ විදිහට ඔයාලට dark mode toggle එක use කරන්න පුළුවන්. ඔයාලට ඒක අවශ්‍ය නැත්නම් code එක ඇතුළෙන්ම කෝඩින් දන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේක අයින් කරලා දාන්න. දැන් අපි කොහොමද මේ වෙබ්සයිට් එකට Google AdSense link කරන්නේ? නැත්නම් වෙන ad network එක link කරන්නේ? ඒ වගේම මේකේ තියෙන content ටික අපි edit කරන්නේ කොහොමද? ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් terms, privacy, contact, disclaimer කියලා තියෙනවා pages වගේක්. අපි මේ pages වලට ගිහින් බලමු. මේ pages වල content මුකුත් නැහැ. ආයි යමු terms කියන එකට. මේවට ගියාම මේ pages වල කිසිම දෙයක් නැහැ. ඔයාලට බලා ගන්න පුළුවන්. contact වලට ගියාට පස්සේ මේ වගේ කිසිම දෙයක් නැහැ. අපි දැන් කොහොමද මේ වෙබ්සයිට් එකේ content ටික edit කරගන්නේ? ඒකට මේ වෙබ්සයිට් එකේ ඔයාලට පුළුවන් මෙතනට ඇවිල්ලා admin කියලා ගහලා ඔයාගේ admin dashboard එකට එන්න. එතකොට මෙතන admin log වෙන්න ඕන වගේ dashboard එකට යන්න මෙතන admin 1 2 3 කියලා ගහලා ඔයාට account එකට log වෙන්න පුළුවන්. හරි. එතකොට මේ තියෙන්නේ අපේ YT Tools Pro කියන වෙබ්සයිට් එකේ admin dashboard එක. ඉතින් මේ විදිහට තමයි admin dashboard එක බලා ගන්න පුළුවන් වෙන්නේ. total downloads, keyword search, static pages, active ads කියලා තියෙනවා. ඉතින් අපිට අපේ dashboard එකේ වෙබ්සයිට් එකේ සම්පූර්ණ detail එකක් මෙතනදී බලා ගන්න පුළුවන්. ඒ වගේම site setting වලට ගියාට පස්සේ site setting වල අපිට site එකේ නම, SEO title එක, SEO meta description එක, footer text එක, ඒ වගේම maintain mode එකක් වට enable කරගන්න පුළුවන් මෙතනදී. ඔයාගේ වෙබ්සයිට් එකේ මොනවා හරි content update එකක් යනවා නම්, script update එකක් යනවා නම් ඔයාලට පුළුවන් මෙතනදී maintain mode එක enable කරලා ඔයාගේ web ටික කරගෙන යන්න. ඒ වගේම ඔයාලට කැමති color එකක් මෙතනින් change කරගන්න පුළුවන්. ඔයාගේ logo එක, fave icon එක upload කරගන්න පුළුවන්. මෙතනදී fave icon එක කියන්නේ මෙතන ඔයාලට පේනවා ඇති icon එකක් තියෙනවා. logo වල වගේ අලු පාට icon එකක්. ඒක වෙනුවට මෙතන fave icon එකක් ඔයාලට use කරන්න පුළුවන්. දැන් මෙතන මේ තියෙන cpanel icon එක වගේ icon එකක් ඔයාලට මෙතනට add කරගන්න පුළුවන් මේ fave icon එකේ. ඒ වගේම ඔයාලට password එක ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. මෙතන admin credential කියන තැනින් ඔයාලට username එක password එක දෙකම ඔයාලට මෙතනදී වෙනස් කරගන්න පුළුවන්. හරි.
ඒ වගේම අපිට අවශ්‍ය වෙන්නේ AdSense and ad කියන page එක. එතකොට මේකට ආවට පස්සේ මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ AdSense publisher ID එක ඒ වගේම enable auto ad කියන එක enable කරලා ඔයාට ads auto display වෙන විදිහට හදා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයාලට ads slot තියෙනවා 3ක්. ඔයාගේ network එකේ තියෙන ads ඔයාලට මෙතනට add කර ගන්න පුළුවන්. ඒ වගේම custom HTML code එකකින් ඔයාගාව තියෙන ads ඔයාලට මෙතනට enter කර ගන්න පුළුවන්. ඒ වගේම ඔයා Google AdSense account එකක් හදාගෙන ඔයා AdSense setup කරන් දාන්න නැත්නම් ඔයාලට පුළුවන් මෙතන මේ details ටික බලාගෙන මේ step වල විදිහට ඔයාට AdSense account එකක් හදලා මේ ad network එක website එකට link කරගන්න. ඒ වගේම SEO settings කියලා තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාගේ website එක SEO කරගන්න. Google Webmaster Tool වලට ඒ වගේම social sharing වලට මේ අවශ්‍ය කරන මේ settings ටික ඔයාලට හදා ගන්න පුළුවන්. ඒ වගේම site map එකක් ඔයාලට හම්බ වෙනවා මෙතනදී. මේ site map එක Google search console වලට link කරලා ඔයාලට පුළුවන් ඔයාගේ website එක Google search result වලට add කරගන්න. ඒ වගේම manage page කියන page එකට ගියාට පස්සේ මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් මේ terms and conditions ඒ වගේම privacy policy disclaimer about us කියන contact us කියන මේ pages ටික ඔයාලට පුළුවන් මේ ටික edit කරගන්න මෙතනදී. මේ pages edit කරලා ඔයාලට පුළුවන් මෙතන save page කියන එක දුන්නාට පස්සේ මේ page ටිකේ content වෙනස් වෙනවා. ඒ විදිහට තමයි මේ website එක හදලා තියෙන්නේ. ඉතින් website එකේ ලොකු දෙයක් කරන්න නැහැ. ඔයාලට පුළුවන් මේ website එකෙන් ලේසියෙන්ම ad network එක link කරගෙන මේ හරහා මුදල් උපයන්න. ඉතින් මෙතනදී මේ content ටික වෙනස් කරලා ඔයාලට පුළුවන් ඔයාගේම content, ඒ කියන්නේ terms of service වල ඔයාගේම content ටික මේකට add කරලා ඔයාලට මේ design එකේ මේ විදිහට මේ tools වලින් මේ විදිහට ඔයාලට හදා ගන්න පුළුවන්. මේ වගේ ඔයාලට edit කර ගන්න පුළුවන් මේ content ටික. ඒ වගේම ඔයාගාව දැනටමත් මේ pages වල script තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙතන මේ තියෙන script icon එක click කරලා මේ විදිහට ඔයාගේ සම්පූර්ණ code එක මෙතනට දෙන්න. දුන්නට පස්සේ ලස්සනට ඒ විදිහට ඒ code එකේ තියෙන විදිහට output එක මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් අද කතා කරේ මේ YT Tools Pro කියන මේ වෙබ්සයිට් එක පාවිච්චි කරලා කොහොමද ඔයාලට AdSense හරහා මුදල් උපයන්නේ කියන එක ගැන. ඉතින් ඔයාලට ලොකු දෙයක් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලට තියෙන hosting service එකකින් hosting එකක් අරගෙන මේ වෙබ්සයිට් එක download කරගෙන මේ වෙබ්සයිට් එකේ script එක ඔයාගේ hosting service එකට upload කරලා AdSense link කරලා මේක SEO කරන එක තමයි. SEO කරගෙන ඔයාලට මේ හරහා මුදල් උපයන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් මේ වගේ වීඩියෝස් වලට දිගටම බලන්න පුළුවන් අපේ YouTube channel එකත් එක්ක එකතු වුණොත් ඒකට මේ වීඩියෝට පහළ තියෙන රතු පාට subscribe button එකක් ඒක click කරගෙන යන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් එන්න ගන්න පුළුවන්. ඊට එහා පැත්තේ තියෙන රතු පාට bell icon එක click කරගෙන ගියොත් ඒ වගේම මේ වීඩියෝ එක ගැන නොදැන යාළුවන්ට බලන්න වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ඉතින් පහළ description box එකේ තියෙන අපේ social media links වල අපේ social media follow කරගෙන යන්න. ඔයා තාමත් අපේ Telegram group එකට join වෙලා නැත්නම් ඔයාලට පුළුවන් අපේ Telegram group එකට join වෙන්න. ඉතින් මේ අද කතා කරපු YT Tools Pro කියන script එක download කරගන්න link එක මම පහළ description box එකේ දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ඒ link එකෙන් ගිහිල්ලා මේ script එක download කරගන්න. එහෙනම් අදට ගිහින් එන්නම් ඔයාලා හැමෝටම සුබ දවසක්.